ආයුබෝවන්. අද මම මේ ඉන්නේ සීතාවක රාජධානියේ බැරන්ඩි කෝවිල අසලයි. ඉතින් මම අද ඔබට තොරතුරුගෙන එන්නේ මෙම කෝවිල පිළිබඳවයි. අවිස්සාවෙල්ල යටියන්තොට පාරේ ගමන් කරන විට හමුවන තල්දුව හන්දියේ සිට මීටර් 150ක් පමණ දුරින් බැරන්ඩි කෝවිල අපිට හමු වෙනවා. සීතාවක හන්දියේ සිට මෙම කෝවිලට ඇති දුර ප්‍රමාණය වන්නේ මීටර් 700ක් පමණි. කෝවිලට යන අතරමඟ ගල් පාලමක් අපට හමුවනවා. එහි බර වාහන ධාවනය කිරීම තහනම් වේ. මෙම කෝවිල සීතාවක ගඟට මායිම්ව ඉදිකර තිබේ. එබැවින් වටපිටාව මනරම් පරිසරයකින් යුක්තයි. බැරන්ඩි යනු ශිව දෙවියන් හඳුන්වන පර්යාය පදයකි. සීතාවක රාජධානි සමයේ පළමු රාජසිංහ රජු විසින් මෙම කෝවිල ඉදිකළා යයි පවසනවා. රාජසිංහ රජු ශිවාගම වැළඳගත් බවත් රජුගේ සමීපතකයෙකු වූ අරිට්ඨකී වෙන්ඩු පෙරුමාල් නැමැත්තා විසින් මෙම කෝවිල ඉදිකිරීමට රජතුමා පෙළඹ වූ බවත් ජනප්‍රවාදයේ පවසනවා. මෙය 1582 වර්ෂයේදී ඉදිකිරීම ආරම්භ කර ඇත. මිනිසුන් 20000ක් පමණ යොදාගෙන වසර 20ක් පුරා තැනූ මේ දේවාලය දෙවියන් උදෙසා මහල් 7කින් යුතුව ඉදිකරන්නට සැලසුම් කර ඇත. බැරන්ඩි කෝවිල ගැන රජුගේ මිය යෑමෙන් පසු අවධානය යොමු නොකළ නිසා එය තවමත් නිමා නොවූ කෝවිලක් ලෙසම පවතී. මෙම කෝවිල තැනීම සඳහා කැටයම් කළ කළුගල් පමණක් භාවිතා කර තිබීම තවත් විශේෂත්වයකි. මෙම කෝවිලට යන අතරමඟ අපටද තැනින් තැන කපා ඔපමට්ටම් කරන ලද කළුගල් දක්නට ලැබුණි. මෙම කෝවිලේ එම කළුගල්වල රාම රාවණා යුද්ධය, මහාභාරත කතාපුවත, අසුර යුද්ධය, කඳකුමුරුගේ කතාව සිතුවම් කර තිබේ. එහෙත් වර්තමානයේ කිසිම නිර්මාණයක සලකුණක් දක්නට නොමැත. දැනට අපට දකින්නට ඇත්තේ පොළවෙන් උඩට ඉදිකළ අඩිතාලම හා අඩි කිහිපයක් උඩට මතුවී ඇති කැටයම් සහිත ගල් කණු පමණයි. පසුකාලීනව පෘතුගීසි ආක්‍රමණ හේතුවෙන් මෙය විනාශ වී ගියද සීතාවක යුගයේ ඉදිකරන ලද දැනට ශේෂව ඇති ස්ථාන අතුරින් වැදගත්ම ස්ථාන බවට මෙය හඳුනාගෙන තිබේ. ඉතින් මම අද ඔබට තොරතුරු ගෙනාවේ සීතාවක රාජධානියේ පිහිටි තවන් සුවිශේෂී ස්ථානයක් වන බැරන්ඩි කෝවිල පිළිබඳවයි. ඉතින් තවත් අලුත් වීඩියෝකින් හමු වන තුරු ඔබට සුබ සතියන්තයක් වේවා.